හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද මම vlog එක අරගෙන ආවේ ක්‍රිස්මස් එක දවසේ අපි මොනවද කරේ කියලා. අපි ගියා කොළඹ තියෙන ලස්සන මෝල් එකක් බලන්න. ඒ මොකක්ද කියලා දන්නවද? ඔයාලා හැමෝම දන්න වන් ගෝල්ඩ් ෆේස් මෝල් එක. ඒ වගේම තමයි තව ගෝල්ඩ් ෆේස් එකටත් අපි ගියා. හැබැයි අපි ගියේ උදේ නෙවෙයි ලස්සනම රෑට. අපිට රෑ ලස්සන බලන්න බැරි වුණා. ඒ වුණාට පුදුම ලස්සන කොළඹ කියන්නේ කොහොමද නැත්තල් තියෙන නගරයක්. ඉතින් මේ තියෙන ගෝල්ඩ් ෆේස් එක සැරසිලා තියෙන විදිය එයාලා ගොඩාක් මහන්සිලා තමයි හැමදේම හදලා තියෙන්නේ. ඇත්තටම එච්චර ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ ක්‍රිස්මස් ට්‍රී හැමතැනම තිබ්බා. ඒක ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ තියෙන්නේ ජේසුතුමාණන්ගේ ගවලෙන මම විස්තර කිරීම කරන්න නම් හරියට දන්නේ නැහැ. ඒ කොහොමද ඒ හදලා තිබ්බ හැම නිර්මාණයක්ම ඒගොල්ලෝ අතින් හදලා තිබ්බේ ගොඩක් ලස්සනයි. ගොඩක් මහන්සිලා හදපු දේවල්. ඉතින් අපි ඔන්න ඊට පස්සේ shopping mall එක ඇතුළට ගියා. ඔයාලා දන්නවා වන් ගෝල්ඩ් ෆේස් shopping mall එක ඇතුලේ ගේම් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඇඳුම් ගන්න තැන් ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ගොඩක් ලස්සන තැනක්. විනෝද වෙන්න එන්ජොයි කරන්න ගේම් ප්ලේ කරන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ පාර නම් ඉතින් අයියනක නිසා මම මල්ලිත් එක්ක තමයි ගියේ. මල්ලි මගේ යාළුවෙකුයි එක්ක. ඉතින් වැඩි දෙයක් කරන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට මෙතන පොඩි ළමයිට ලොකු අයට වයස් භේදයක් නැහැ. හැම කෙනෙක්ටම විනෝද වෙන්න ගොඩක් ක්‍රීඩා තියෙනවා. ගොඩක් සෙල්ලම් තියෙනවා. ඉතින් ඔයාලා කියලා බලන්න ගොඩක් ලස්සනයි. මගේ ජීවිතේ පළවෙනිම තාර තමයි මෙච්චර ලොකු ක්‍රිස්මස් ට්‍රී එකක් දැක්කේ. ඇත්තටම ළමයි එක ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්න ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මගේ හදවතින්ම විශ් කරනවා. ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕන. Thank you. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම හුඟක් ආදරෙයි.